බලාගන්න ටියුට් එකේ 4 වෙනි ගාන. බලාගන්න ටියුට් එකේ 4 වෙනි ගානකින් ගාලා. ආගන්න හොඳට කියලා තියෙනවා ගොවි සංවිධානයකින් ලබාගත් තොරතුරු මත හොඳට අහගන්න. මේ ගොවි සංවිධානයක කතාවක් තියෙන්නේ 4 වෙනි ගාන. මත ගොවීන් 300ක් වගා කරන භෝග පිළිබඳව තොරතුරු ඇසුරෙන් අඳුනන වට ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. ඒ කියන්නේ මේක ඇතුළේ ඉන්න ගොවියෝ ගාන කීයද? උන්න පටන් ගත්ත ගම වැඩේ ආවා. ඔන්න බලා ගන්නකො මේ. ඒ කියන්නේ ගොවීන් 300ක් කියලා කියන්නේ අංශක කීයද? 360යි. ඒ කියන්නේ ගොවීන් එකක් බලන්න මොකද කරන්න ඕනේ 360ව? බෙදනවා කාගෙන්ද? 300. මේක කටුවට ලියාගත්තාම පට්ට ලේසියි. මේ බලාගන්න. ගොවීන් එකක් කියන්නේ මේ දෙන්නම දිනන එක චක්‍රයක කාගේ ලොකුම චක්‍රේ? 6. උඩ තියෙන 6 වරක් 6, යට තියෙන 6 වරක් 5. ඒ කියන්නේ ගොවි එක කියන්නේ ගොවි එකෙක් කියන්නේ අංශක 6 බෙදීම කවුද? 5. අංශක 6 බෙදීම 5. එහෙනම් ඕකම අපි අනිත් පැත්තට අරගෙන මම කියවනේ ගන්න ක්‍රමය. අංශකයක් බලන්න මොකද කරන්න ඕනේ? මේකේ පරස්පරය ගන්න. මේකේ පරස්පරය. මේ තියෙන්නේ 5න් 6නේ. එහෙනම් පරස්පරය අනිත් පැත්තට අරන්. කවුද යටට? 6 උඩට කවුද? එහෙනම් ගොවියෙක් කියන්නේ 5න් 6යි. අංශකයක් කියන්නේ කොච්චරද? 6න් 5යි. පුතේ මේක ගත්තාම මාර ලේසි වැඩේ කොට දාන්න. හරි. ඔන්න හවුඩුවා මුලින්ම ආවා මුලින්ම ලියාගත්තා. දැන් බලන්න අහලා තියෙන කතාව. රෝමිලක්කා මේක. අහලා තියෙනවා රබර් වගා කරන ගොවින් ගන්න. මේ පුතේ මේ ක්‍රමය ඇත්තටම ඊටාම ප්‍රාථමික ක්‍රමයක්. ඇත්තම කතාව මේ ගානට මෙච්චර නටන්න ඕනේ නැහැ. නමුත් දැන් මම උගන්වන්නේ මෙතන මගේ පන්ති ඉන්න කට්ටියගේ මට්ටමටනේ. මෙතන උන්ට ටිකක් නටන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙතන තාමත් ඉන්නවා අඹගෙඩි 5ක් 50යි නම් අඹගෙඩියක මුල අහපුවම උඩ බලාගෙන ඉන්නේ. ඒතර උන්ට මම අර අමුතු ක්‍රම කියලා දෙලා හරියන්නේ නැහැ. මම මේ ඊටාම යට ඊටාම සරලම නිකන් ඊටාම චීයම ක්‍රමය තමයි මේ කියලා දෙන්නේ. ඒ චීයම ක්‍රමයේ පුළුවන් අයට ලොකු ක්‍රම පුළුවන්. කිසිම අවුලක් නැහැ. මොකද මම පැහැදිලිවම කිව්වා මේ ගාන යන්නේ අනුලෝම සමානුපාත සම්බන්ධයක්. ඒ කියන්නේ සමානුපාත කියන්නේ මොනවද? රාශීන් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ එක රාශියක් තමයි අංශක, එක රාශියක් තමයි මෙතන මොනවා හරි මිනිස්සු හරි මොනවා හරි දේවල්. රයිට්? මේ ගානේ ගොවින් අංශකයි ගොවිනුයි. ගොවිනුයි අංශකයි. ඒතර අංශක ගානේ වැඩි වෙනකොට ගොවින් ගාන මොකද වෙන්න ඕනේ? වැඩි වෙනවා. අංශක ගාන අඩු වෙනකොට ගොවින් ගාන මොකද වෙන්න ඕනේ? අඩු වෙනවා. අපිට ඔය අනුලෝම සමානුපාත ආකාරයට මේ ගාන ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නය හැමෝටම එහෙම අදපුවම තේරෙන්නේ නැහැ නේ. ඒතර මම යටම මට්ටමේ ඉන්න මෙලෝ සංහතියක් බැරි එකෙක්ට මෙලොවම ඒ කියන්නේ පහවසට ශිෂ්‍යත්ව පාස් වුණා නම් මේ ගාන හදන්න පුළුවන් වෙන විදියට තමයි මෙන්න මේ ක්‍රමය අඳුල්ලා දෙන්නේ කියලා දෙන්නේ. රයිට්? ඒ කියන්නේ පහවසට ශිෂ්‍යත්වයට ඉඳගත්තා නම් එන්නේ. අඹගෙඩි 5ක් 50යි නම් අඹගෙඩියක මිල බලන්න ඕන කොහොමද? අඹගෙඩි 5ක් 50යි නම් අඹගෙඩි මිල බලන්න ඕන කොහොමද? 5න් බෙදන අඹගෙඩියක් කියන්නේ එතකොට කීයද? 10යි. ඒකේ තේරුම තමයි මෙතනින් කරන්නේ. මම ඒක ආශ්‍රයෙන් තමයි මේක කරන්නේ. ඒකයි මෙච්චර නටන්නේ. මොකද මෙතන උගන්වන්නේ මම මේ ළමයිටනේ. ඒතර මෙතන ඉන්නවනේ මන් දන්නනේ එක එක්කෙනාගේ මට්ටම්. ඔක්කොම මට්ටම් සමහර ඉන්නවා හොඳ මට්ටම් නේද? මැද මට්ටම්, යට මට්ටම්. සමහර අයගේ තම් මට්ටම්. එතකොට මේ එහෙම ඩයලොග් තියෙනවානේ බං. ඒතර උන්ට ඔක මහා ලොකුට කියලා දීලා ලොකු නිකන් අමුතු සීන් වලින් කියලා හරියන්නේ නැහැ. ඊටාම පහළ මට්ටමින් 100 ක්‍රමෙන් තමයි ගන්න ඕන බලාගන්න. රයිට්. රබර් වගා කරන ගොවින් ගාන අහගන්න. රබර් වගා කරන ගොවින් ගාන අහන්න නම් ගොවින් අහන්න නම් අපි මොනවද දැනන් ඉන්න ඕන? අංශක. ගොවින් අහන්න නම් අංශක දැනන් ඉන්න ඕන. මේකේ අංශක කියන කෙනා උක්ත වෙලා. අංශක කියන කෙනා තනි වෙලා. අංශක කියන කෙනා එක වෙලා තියෙන්නේ වම් පැත්තේ සම්බන්ධයද දකුණු පැත්තේ සම්බන්ධයද? දකුණු පැත්තේ ස්පේනවා. එහෙනම් ගත්ත සම්බන්ධය අංශක එකක් කියන්නේ ඊට බලා ගන්න ගොවින් 5 බෙදීම 6යි. අහලා තියෙන රබර්ගේ කෝණය දන්නවා කීයද? 90යි. පුතේ එකක් කියන්නේ මෙච්චරයි 90ක් කියන්නේ කොච්චරද? එකව 90 උනේ මොනවා වෙලාද? ගුණ වෙලා. එහෙනම් 90ක් ගුණ වෙන්නේ. දැන් ඔයාලා හිතන්න එපා භාගයක් නේ සර්. ඒකනේ අපි අටවසර භාගයකට ගත්තේ. ඉතින් 90ව 6ෙන් බෙදන්න. 90ට 6ව තියෙනවා 15ක්. 90ට 6ව තියෙනවා කීයද? 15ක්. බලා ගන්න. 5ව 15ෙන් ගුණ වුණාම 5 15 15 5ක් කීයද? 75යි. 15 4ක් කියන්නේ බං 60යි. 60ට තව 15ක් දුන්නා කීයද? 75. එහෙනම් අංශක එකක් මෙච්චරයි. එහෙනම් අංශක 90ක්. එහෙනම් රබර් කට්ටිය කොච්චරද? 75. මේක එහෙම කරන්න ඕනෙත් නෑ නේ. ඔයා දන්නවා 300යි. මේ තියෙන්නේ 300න් කීයේ බංගොද්ද?
304න් බෙදුවට වැඩේ එනවනේ 304න් බෙදුණා කියන්නේ 300 දෙපාරක් දෙකෙන් බෙදන්න. 300 එකපාරක් දෙකෙන් බෙදුවා කවුද? 150යි. ආයෙ බෙදන්නකෝ. කීයද? 75. කොහොම කරත් උත්තරේ එන. අර ලොකු දේවල් තේරෙන කට්ටිය ලොකු විදිහට යන්න පොඩි චූටි බබාලා මගෙත් එක්ක මේක එන්න. රයිට්. ඊළඟට රෝම ඉලක්කම් දෙක බලන්නකෝ. රෝම ඉලක්කම් දෙක. කුරුඳු වගා කරන ගොවීන් ගණන මෙන් 4 ගුණයක් පොල් වගා කරනවා. කුරුඳු වගේ. මේක කුරුඳුවා. මේක කුරුඳු. කුරුඳු වගේ 4 ගුණයක් පොල් වගා කරනවලු. කුරුඳු 30යි. කුරුඳු 30යි නම් 30 4 ගුණය කවුද? 120යි. ඔන්න ආවා දත්තයක්. එහෙමනම් පොල් වගා කරන ගොවීන් ගන්න. චූටි බබෙක්ටත් හෙව්වෑ කියන්නේ නේ. එහෙනම් 30 කියන කෙනාව ගුණ වෙනවා 4ෙන් 30ව 4ක් කියන්නේ කීයද අංශක? 120යි. හරි. දැන් මේ ගානේ අහලා තියෙනවා අහගන්න. කුරුඳු වගා කරන අය වගේ 4 ගුණයක් පොල් වගා කරනවා. ඒ කියන්නේ පොල් කෝණේ 120යි. එහෙමනම් අහලා තියෙනවා පොල් වගා කරන ගොවීන් ගන්න. එහෙනම් පොල්ගේ ගොවීන් ගන්න. ඒ කියන්නේ අංශක 120ක් කියන්නේ කොච්චරද? රයිට්? අපි දන්නවා අංශක එකක් කියන්නේ කොච්චරද නේ? අංශක එකක් කියන්නේ කොච්චරද ගොවීන්? 5 බෙදීම 6ක්. එහෙනම් අංශක 120ක් බලන්න. ගොවීන් 5 බෙදීම 6 කියන කෙනාව ගුණ කරනවා කාගෙන්ද? 120යි. මෙයාට මෙයා කැපුණා 20යි. 20 පහෙන් ගුණ වුණාම ගොවීන් කීයද? 100යි. එහෙනම් පොල් වගා කරන ගොවීන් ගණන කීයද? 100යි. රයිට්. අපි එනවා රෝම ඉලක්කම් 3. තේ වගා කරන ගොවීන් දැක්කනේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චරද? තේවල කෝණය. එහෙනම් අපි මේකට x කියලා දාගමු නිකන්. රයිට්. හරි. එහෙනම් අපි කතාව ගොතනවා. x දාන බලා ගන්න. 90 දාන 30 දාන 120. ඇයි මේ ලක්ෂයක් වටා පිහිරි කෝණ ලක්ෂයක් වටා පිහිරි කෝණ එකතුව කීයද? මේක 300ට සමාන වෙනවා. x 90යි කිය 120 120 කියන්නේ කවුද? 240යි. මෙන්න 360යි. 360න් අපි අයින් කරනවා 240ක්. x කියන්නේ 120යි. රයිට්. ඒ කියන්නේ තේ කියන්නේ අංශක 120යි. රයිට්. ඊළඟට මොකක්ද කියලා තියෙන්නේ බලන්න. හොඳට අහගන්න කතාව. හොඳට අහගන්න. රයිට්. අපි මෙතනින් ලියමු. ඔන්න ඔයාලා පටලවන්න යන්න පැටලෙන්න එපා මේ. රබර් වගා කරන ගොවීන්ගෙන් 3න් එකක් රබර් ගලවා රබර් වගා කරන අයගෙන් මොනවද කරන්න යන්නේ? 3න් එකක් රබර් ගලවා කුරුඳු වගා කිරීමට තීරණය කළේ නම් පොඩ උඩින් කියමු. එහෙමනම් ඒ අනුව අදිනවද වට ප්‍රස්ථාරයක කුරුඳු වගා කරන ගොවීන් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. ප්‍රමාණය දාලා තියෙන්නේ? ප්‍රමාණය දාලා තියෙන්නේ නැහැ. දැන් රබර් වගා කරන ගොවීන්ගෙන් 3න් එකක් කියනවනේ. ඔයා දන්නවා මේක රබර් කෝණය කොච්චරද කියලා. රබර් කෝණය කොච්චරද? රබර් කෝණය කොච්චරද? අංශක 90යි. පුතේ මම ඔයගොල්ලන්ට පැහැදිලිව කිව්වා මේ ගානේදී මේ අනුලෝම සමානුපාතය. ඒ කියන්නේ ප්‍රමාණයෙන් 3න් එකක් කියන්නේ අංශක ගානෙන් 3න් එකක් කියලා කියන්නේ දෙකක්ද? ඒත් එකක්. මොකද ගොවීන් ගානෙන් 3න් එකක් කියන එකයි අංශක ගානෙන් 3න් එකක් කියන එකයි දෙකම එකට සමානුපාතය. රයිට්? එතකොට අපිට හොයාගන්න පුළුවන් මේකෙන් 3න් එකක් කියන්නේ කොච්චරද? අපි රබර් වලින් 3න් එකක් බලමු. රබර් කෝණයෙන් 3න් එකක්. 90 ගුණ කරනවා කාගෙන්ද? 3න් එකෙන්. මෙයාට මෙයා කපපුවාම ලස්සනට එනවා කීයද? 30ක්. එහෙනම් මේ 30 දෙනේ අංශක 30ක ප්‍රමාණයක්. අංශක 30කට අඩංගු ගොවීන් ප්‍රමාණයක් දැන් මේගොල්ලෝ රබර් නවත්තලා යන්නේ. කොහෙටද යන්නේ? කුරුඳු වලට. එහෙනම් අපි දන්නවා පෙර කුරුඳු. මේ සීන් එක වෙන්න කලින් පෙර කුරුඳු තිබ්බේ කීයද? 30යි. අනේ දැන් මේ 30ක ඒ කියන්නේ අංශක 30කට අඩංගු ප්‍රමාණයක පිරිසක් දැන් යන්නේ. එහෙනම් දැන් කුරුඳු. අමාරු නෑ පේනවනේ. පරණ 30ට අලුත් 30 එකතු වුණා. 30යි අංශක කීයද? 8. දැක්කනේ කතාව මහ ලොකු ගේමක් නෑ. හැබැයි වැදගත්ම දේ මේ සම්බන්ධය හදාගත්තොත් ඕනම පොඩි එකෙක්ට කරන්න පුළුවන්. ගෙදර මල්ලි කෙනෙක් නංගි කියන 6 වසර දෙන්න ගාන ඌට මේක කියලා දෙන්න ඌට ගේම කරපන්න පුළුවන්. ඌ අර මේව දන්නේ. මෙතනේව දන්නේ. මේක ඉගෙන ගන්න යට වසරදී. භාගයකින් ගුණ කිරීම. භාගයක් පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කිරීම. රයිට්? මහ ලොකු ගේමක් නෑ. රයිට්? අපි අමුතව ගණන් කීපයකට.